අපි අද බලන්න යන්නේ ඔයාගේ ආදරය මේ වෙලාවේ ආදරය කරන කෙනා එහෙම නැත්නම් ඔයාගේ ආදරය මේ වෙලාවේ මොනවද ඔයා ගැන හිතන්නේ කියලා. බලමු. ඔයා ආදරය කරන කෙනා මොනවද මේ වෙලාවේ හිතන්නේ කියලා. Okay. ආදරය කරන කෙනා ඇත්තටම ලොකු සිත්තවුලක ඉන්නවා කිව්වොත් හරි. කියන්නේ සෝල්මේට් කනෙක්ෂන් එකක් කිව්වොත් හරි. සමහර වෙලාවට සෝල්මේට් කියන්නේ දැන් ඔයා මේ පොඩි කාලයකට හම්බුණත් ඔයාට එයාව ගොඩ කල් දැනිච්ච කෙනෙක් වගේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩාක් ඔයගොල්ලන්ගේ බැඳීම ගැඹුරු බැඳීමක් වෙන්න පුළුවන්. ඉතින් එයා ගොඩක් ඔයාට කතා කරන්න, එයාගේ හිතේ තියෙන දේවල් කියන්න එයාට ලොකු ආසාවක් තියෙනවා. එයා ලොකුවට කියන්නේ ඇත්තටම ඔයාට අන්කන්ඩිෂනල් ලව් එකක් තියෙනවා. ඒ කියන්නේ එයාගේ හිත ඇතුලේ ඔයාට ලොකු ගැඹුරු ආදරයක්, එයාගේ කියන්නේ හරීම ආකර්ශනීය ආදරයක් කිව්වොත් හරි, ලොකු බැඳීමක් තියෙනවා. ඉතින් එයාට ඇත්තටම මේ බ්‍රේක් අප් එකක ඉන්නවා, සෙපරේෂන් එකක මොකක් හරි ඔය දෙන්න දැන් කතා නොකර ඉන්නවා කිව්වොත් හරි. ඉතින් මේ කතා නොකර එයාට ඉන්න හරි අමාරුයි. එයා කෝල් එකක් අරගෙන එයාගේ හිතේ තියෙන දේවල් එයාට ඔක්කොම කියන්න ඕනේ වගේ තැනක තමයි එයා ඉන්නේ. ඒ වගේම silent treatment, stop the pattern, abundance. මෙතනදී තව කියන කාරණයක් තමයි මේ රිලේෂන්ෂිප් එක පොඩ ටොක්සික් එකක් වගේ තිබිලා තියෙනවා. මොකද soulmate connections, twin flame connection එකක් වුණත් ගොඩක් දුරට සමහර අය හිතන්නේ soulmate කිව්වහම ඒගොල්ලන්ගේ අතර ප්‍රශ්න නැහැ, twin flame කිව්වහම ඒගොල්ලන්ගේ අතර ප්‍රශ්න නැහැ කියලා. නැහැ. ඒගොල්ලන්ගේ අතර ගොඩාක් ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්. මොකද soulmate කෙනෙක් හරි twin flame කෙනෙක් හරි අපේ ජීවිතවලට එන්නේ අපිව අපේ higher self එකේ, කියන්නේ අපිව ඉහළට ගෙනියන්න. තව ඉන්න තැනින් අපේ තියෙන අඳුරු පැති ඔක්කොම මේ අයින් කරලා අපිව ඉස්සරහට ගෙනියන්න, මේ අපිව හොඳ පැත්තකට ගෙනියන්න, ආධ්‍යාත්මික පැත්තකට ගෙනියන්න තමයි soulmate කෙනෙක් හරි twin flame කෙනෙක් හරි ගොඩක් දුරට අපේ ලයිෆ් වලට එන්නේ. ඉතින් ඒ එනකොට අනිත් කෙනාගේ එනර්ජි එක ගොඩක් ඩවුන් නම් තියෙන්නේ. එතකොට අනිත් පුද්ගලයා ගොඩක් දුරට ඔයාට ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. මේ ප්‍රශ්න වලින් ඔය දෙන්නගේ රිලේෂන්ෂිප් එක, කියන්නේ ඔයගොල්ලන්ගේ එනර්ජි බැලන්ස් නැහැ කියන්නේ ඕගොල්ලන්ගේ රිලේෂන්ෂිප් එක ඇතුලේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. කොට stop the pattern කියලා මේකේ තියෙනවා. ඒක අනිවාර්යෙන් ඉතින් ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ මොකක් හරි බෑඩ් එකම විදියට ආපු ටොක්සික් පැටර්න් එකක් තියෙනවා. ඒ කියන්නේ එක විදියක් තියෙනවා. ඒකේ හරියට කියන්නේ ඔයගොල්ලන්ගේ රිලේෂන්ෂිප් එක ඇතුළේදී ගොඩක් දුරට මේ වැරදි දේවල්, වැරදි විදිහට කියන්නේ සයිලන්ට් ට්‍රීට්මන්ට් දෙන එක. ඔය අනිත් කෙනාව සයිලන්ට් ට්‍රීට්මන්ට් කියන්නේ කතා නොකර ඉන්න එක. කෙනෙක් ආදරය කරන කෙනෙක් බ්ලොක් කරලා හරි එහෙම නැත්නම් වෙන මොන හරි ප්‍රශ්නයක් නිසා අර නිතර ඒ ප්‍රශ්නය මග ඇරලා ඒ ප්‍රශ්නය විසඳ ගන්න හිතන්නේ නැත්නම් ඉතින් එතන ගොඩක් ප්‍රශ්නයක් වෙනවා. දැන් යුනිවර්ස් එකට ඒ දේවල් පේනවා. එතකොට යුනිවර්ස් එක හැමතිස්සෙම ඔයාව හදන්න, ඔයාගේ ඒ higher self එකට ඔයාව ගෙනියන්න ඔයාටත් මානසිකව පීඩා නිතර දෙනවා. සහ ඔය විදියටම රිලේෂන්ෂිප් එක දිගටම දැන් ඔයා ඒ කෙනාව ඇක්සෙප්ට් කරලා අපහු ගත්තොත් ඔය රිලේෂන්ෂිප් එක දිගටම ඒ ආකාරයෙන්ම යන්න පුළුවන්. ඒක නිසා ඔයාගේ එහෙම තියනවා නම් මොන හරි අඩුපාඩුකම් ඒ පැටර්න් එක, ඒ යන විදිහ වෙනස් කරන්න. ඒ කියන්නේ ඒක ඔයා හදාගන්න කියන එක. ඒක මේ රිලේෂන්ෂිප් එකට සුදුසු නෑ කියන එක අනිවාර්යෙන් පෙන්වන කාරණයක්. ඒක ඔයාගේ වුණත් එයාගේ වුණත් මේ කාරණය හදාගත යුතුයි. සමහර විට ඒක තියන්නේ එයාගේ නම් මේ no contact ඉන්න රිලේෂන්ෂිප් එකක් නිසා මට පේන විදියට ඔයා එයාට කතා කරලා එයාත් එක්ක අපහු මේ
එයාගේ ඒ කාලය ඒ කියන්නේ එයාට ඒක හදා ගන්න දෙන්න එයාගේ මේ රිකවර් පීරියඩ් එක ඒවා නැති කරන්න යන්න එපා. මොකද එයාට මේ කාලය අවශ්‍යයි. එයාගේ අඩුපාඩුකම් හදා ගන්න. එතකොට තමයි එයාට තේරෙන්නේ. දැන් ඔයා ගිහිල්ලා මෙසේජ් එකක් දාලා හරි කතා කරලා හරියව ගත්තොත් ආපහු නැවතත් රිලේෂන්ෂිප් එක ඒ විදිහටම මොකද එයාට රිකවර් පීරියඩ් එකක් එයාගේ තියෙන අඩුපාඩුකම් හදාගන්න මනසක් සැකසෙන්නේ නැහැ. ඉතින් එයා ගොඩක් ඔයාට කැමති ඇත්තටම. ඒ කියන්නේ ලොකු මෙතන ඔයගලන් ඔයාට පේනවා ඇති love calls, soulmates, I like you කියන cards වලින් cards 4ෙන්ම පෙන්වන්නේ ඔයාට එයාගේ ලොකු බැඳීමක්. ලොකු කනෙක්ෂන් එකක් තියෙනවා කියන එක. කොච්චර කනෙක්ෂන් එකක් තිබ්බත් මෙතන මේ තියෙන අඩුපාඩු ටික හදාගත්තේ නැත්නම් ඔයාලට ඉස්සරහට යන්න අමාරු වෙනවා. ඒ හින්දා ඉතින් මේක හදාගත්තොත් ඔයාට ඉස්සරහට ඇත්තටම මේ හොඳ සතුටෙන් ඉන්න පුළුවන්. ඔය දෙන්නගේ මේ තියෙන අඩුපාඩුකම් හදාගෙන ඉස්සරහට ගියොත් ඔයාලට සතුටෙන් ඉන්න පුළුවන් කියන එක මෙතනදි පෙන්නන කාරණයක්. ඒ වගේම ඔයාගේ ජීවිතේට ફોකස් කරන්න කියන එක. මට පේන විදියට මේක එයාගේ තියෙන ගැටලුවක්. එතකොට ඔයාගේ ජීවිතයට ෆෝකස් කරලා ඔයාගේ self worth එක ඒ කියන්නේ ඔයාව හීල් කරන්න ඔයාගේ තියෙන තුවාල හදා ගන්න කියන එක මෙතනදී පෙන්නනවා. ඒ කියන්නේ මේක එයාගේ වෙන්නත් පුළුවන් ඔයාගේ වෙන්නත් පුළුවන්. ඔය දෙන්නගේ මේ තියෙන අඩුපාඩුකම් හදාගත්තේ නැති වුණොත් ඇත්තටම ඉස්සරහට යන්න අමාරුයි මේ රිලේෂන්ෂිප් එක. මොකද හරිම මේ කියන්නේ කොච්චර ආදරේ තිබ්බත් කොච්චර ඇට්‍රැක්ෂන් එක කොච්චර ඒ ආකර්ෂණීය භාවය තිබ්බත් මේ රිලේෂන්ෂිප් එක ඉස්සරහට ගෙනියන්න අමාරුයි මේ තත්ත්වෙන්. ඒ හින්දා අනිවාර්යෙන් තමන්ගේ අඩුපාඩුකම් හදාගෙන ඒ කියන්නේ රිලේෂන්ෂිප් එක උසස් තැනකට යනවා කියන එක ඊළඟ මේ අර growth දේවල් ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. ඒ කියන්නේ ඔයාගේ ඇතුලේ ඔය තියෙන මේ පොඩි ළමෙක් වගේ ඉන්න දේවල් වලින් ඔයා එළියට ඇවිල්ලා ඔයා දේවල් ඉගෙනගෙන ඉස්සරහට යනවා කියන එක මේ කාඩ් එකෙන් කාඩ්ස් වලින් පෙන්නනවා. ඔයාව හදාගත්තොත්. තව අපි එක කාඩ් එකක් දාලා බලමු. ඉතින් ලස්සන රිලේෂන්ෂිප් එකක් විහිං නැති කරගන්න එපා. ගොඩක් දුරට මේ කාඩ් දෙකෙන් පෙනෙන තව දෙයක් තමයි මේ වෙලාවේ එයා ගොඩක් මේ ඔයාව අමතක කරලා ඉන්න try කරනවා වෙන මොන හරි දේවල් වලින් third party කෙනෙක් එක්ක. ඒ කියන්නේ ඒක පවුලේ අය වෙන්න පුළුවන්, යහළුවෝ වෙන්න පුළුවන්, කවුරුන් හෝම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යා කවුරු හරි කෙනෙක් එක්ක කතා කරන්න try කරනවා වෙන්න පුළුවන්, just message කරනවා හරි මොනවා හරි දෙයක් කරන්න try කරලා ඔයාව අමතක කරලා ඉන්න තමයි මෙයා උත්සාහ කරන්නේ. හැබැයි ඔයාව අමතක කරලා ඉන්න මේ කෙනාට ඇත්තටම අමාරුයි. මොකද මෙතන ලොකු බොන්ඩ් එකක් ලොකු බැඳීමක් ඔය දෙන්නගේ තියෙනවා. ඉතින් ඒ කොච්චර දේවල් කරත් එයාට ඔයාව අමතක කරන්න අමාරුයි කියන එක මෙතනදී පෙන්නනවා. ඒ වගේම ඔය දෙන්නගේ මේ තියෙන ප්‍රශ්න. ඒ කියන්නේ ඔයාගේ අතුලාන්තයට ගිහිල්ලා ඔයාගෙන් වෙච්ච දේ එයාගෙන් වෙච්ච දේ අනිවාර්යෙන් හිතලා ඒ මොන හරි අඩුපාඩුකම් වුණා නම් ඒවා හදාගෙන අර මේ කියන්නේ මේ adapt change heal කියන්නේ ඒවා ඔයා ඒ රිලේෂන්ෂිප් එකට අදාළ විදියට ඔයාව හදාගෙන ඔයාව වෙනස් කරගෙන ඉස්සරහට යන්න ඕනේ කියන එක මේ රිලේෂන්ෂිප් එකේදී පෙන්වන තව කාරණයක්. ඉතින් ඔයාව අනිවාර්යෙන් ඔයාගේ වෙච්ච ඉන්න තුවාල ඒවා හීල් වෙන්න දෙන්න ඕනේ, ඒවා සුව කරගන්න ඕනේ. නැත්තම් ඒ දේවල් එක්ක රිලේෂන්ෂිප් එකක ඉස්සරහට යන්න බෑ. ඉතින් ඒ වගේම මේ රිලේෂන්ෂිප් එක end වුණොත් කවුරුන් හෝම කෙනෙක්ට meeting someone new, dating, get back out there, plan, set a date එහෙමත් කියලා කාඩ් එකක් එනවා.
මොකද මේක මට අන්තිමට මාපු කාඩ් එක මං කල්පනා කරේ මේ කාඩ් එකෙන් ගොඩක් දුරට මේ රිලේෂන්ෂිප් එකේ කෙනෙක්ට අලුතෙන් කෙනෙක් හම්බ වෙන්න පුළුවන්. ඉතින් ඒ කෙනා ඔයා පොඩක් එළියට පහළට බහැලා කතා බහ කරලා වැඩ කරොත් ඔයාට අලුත් කෙනෙක් හම්බ වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා ජීවිතේ. ඉතින් අපි සෝල්මේට්ස් කියලා ඒ සෝල්මේට්ස්ලා අපේ ජීවිතවල මේ ඉන්නම එන අය නෙවෙන්න පුළුවන්. ඉතින් අපේ මොන හරි තියෙන අඩුපාඩුකම් හදන්න තමයි ගොඩක් දුරට සෝල්මේට්ස්ලා එන්නේ. ඉතින් ඒ වගේම සමහර අය ඒ අඩුපාඩුකම් හදාගෙන එකතු වෙලා ජීවත් වෙනවා. සමහර අය මගින් හැලිලා යනවා. ඉතින් ඒ හින්දා ගොඩක් දුරට ඒ දේවල් ගැන හිතලා වොරි වෙන්නේ නැතුව ඔයාගේ ඉස්සරහා ගැන ඔයාගේ මේ තියෙන තුවාල ඔයාගේ අඩුපාඩුකම් තියෙනවා නම් අන්නේ දේවල් හදාගෙන ඉස්සරහට යන්න. ඒ වගේම එයාත් එයාගේ අඩුපාඩුකම් එයාට කතා කරලා අපහු වද දෙන්න නැතුව එයාටත් එයාගේ පාඩුවේ ඉන්න දෙන්න. එයා සමහර වෙලාවට ඔයාගේ ඔය තියෙන කියන්නේ ඔයාගේ තියෙන දේවල් හදාගෙන එහෙම ඉන්නකොට එයා කතා කරන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් එයා මෙයාගේ දේවල් ගැන හිතලා බලලා ඉස්සරහට ඔයාට කතා කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ හින්දා මේ වැඩි දේවල් ගැන හිතන්න නැතුව ඉස්සරහා ගැන හිතලා ඔයාගේ ජීවිතය ගැන හිතලා වැඩ කරලා ඉන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝන්ටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.